හයි යාළුවනේ මෙතු vlogs YouTube channel එකට ඔයාලා සෑම දිනම ආදරෙන් පිළිගන්නවා. IPL තරඟාවලිය 31 වන තරඟයේ ඊයේ රාත්‍රියේ නිමාවටපත් වුණා. තරඟය පැවැත්වුණේ කොල්කතා කණ්ඩායම සහ පංජාබ් කණ්ඩායම අතරයි. කොල්කතා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 16ක තියුණු ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංස් කණ්ඩායම ඊයේ රාත්‍රියේදී සමත් වුණා. තරගයේ කාසියවාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පංජාබ් කණ්ඩායම පන්දු වාර 15යි පන්දු 3ක් පමණක් ක්‍රීඩා කරමින් සියලු දෙනාම දෙවි රැස් කරේ ලකුණු 111ක් පමණි. පංජාබ් කණ්ඩායමේ පළමු විකට්ටුව වෙනුවෙන් ප්‍රියන්ස් සමගින් සිම්රන් සිං පන්දු 20කදී ලකුණු 39ක් එක්කලා. එම සබඳතාව පංජාබ් ඉනිමේ ඉහළම සබඳතාවය ලෙසයි වාර්තා වන්නේ. පංජාබ් පළමු විකට්ටුව දැවී යාමෙන් අනතුරුව කිසිදු පංජාබ් පිතිකරුවෙකු සාර්ථක වූයේ නැහැ. ප්‍රින්ස් පන්දු 12කදී ලකුණු 22යි 4 පහර 3ක් සහ 6 පහර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. නායක අයියර් ලකුණු 0යි ඉංග්ලිෂ් ලකුණු 2යි. පංජාබ් ඉනිමේ ඉහළම ලකුණුලාභියා වන්නේ ක්‍රොප් සිම්රන්ස් විසින් පන්දු 15කදී ලකුණු 30යි 4 පහර 2ක් සහ 6 පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පස්වන විකට්ටුවට මැක්ස්වෙල් සමගින් මදිරා පන්දු 16කදී ලකුණු 20ක් සහ නවවන විකට්ටුවට සසාංකේ සිං සමගින් සේවියන්ස් ලකුණු 23ක් එක්කලා. නිහාල් ලකුණු 10යි මැක්ස්වෙල් ලකුණු 7යි සසාංක සිං ලකුණු 18යි. පංජාබ් කණ්ඩායමේ කඩළු බිඳවැටීම දෙස බැලීමේදී පළමු විකට්ටු දෙකම බිඳවැටුනේ ලකුණු 39ක් වන විටයි. දෙවන විකට්ටුව ලකුණු 42ද සිව්වන විකට්ටුව ලකුණු 54දීද පස්වැන්න ලකුණු 74දීද හයවැන්න ලකුණු 76දීත් හත්වැන්න ලකුණු 80දීත් අටවැන්න ලකුණු 86දීත් බිඳවැටුණා. නවවන විකට්ටුව බිඳවැටුනේ 109දීත් වන විටයි. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කතා කණ්ඩායම පන්දු වාර 15යි පන්දු 2ක් අවසානයේදී සියලු දෙනා දෙවි රැස් කළේ ලකුණු 95ක් පමණයි. මෙය IPL ඉතිහාසයේ පළමුව පන්දුවට පහර දුන් කණ්ඩායමක් තරගයක් ජය ගැනීම සඳහා ආරක්ෂා කරගත් අවම ලකුණු සංඛ්‍යාව ලෙස ඉතිහාසයට එක් වුණා. කොල්කතා කණ්ඩායමේද පළමු විකට්ටු දෙක ලකුණු 7ක් තුල බිඳ වැටුණා. සුනිල් නරේන් ලකුණු 5යි කොක් ලකුණු 2යි. කෙසේ වෙතත් ඉන් අනතුරුව තෙවන විකට්ටුවට රහේනි සමගින් රඝුවංශි පන්දු 38ක් තුලදී ලකුණු 55ක සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් වුණා. කෙසේ වෙතත් ඉන් අනතුරුව කිසිදු කොල්කතා ප්‍රතිකරුවෙකු හට සාර්ථක වීමට පංජාබ් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. රහේනි ලකුණු 17යි රඝුවංශි පන්දු 28කදී ලකුණු 37යි 4 පාර 5ක් සහ 6 පහර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. රසල් ලකුණු 17යි රසල් අවසන් මොහොතේදී කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහයක නිරත වූ නමුත් අවසන් කඩුල්ල ලෙසින් ඔහු දැවී යාමත් සමගින් තරගයේ ජය පංජාබ් පිලසතු වුණා. ඒ අනුව කොල්කතා කණ්ඩායමේ පිතිකරුවන් 8 දෙනෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ. කොල්කතා කණ්ඩායමේ පළමු කඩළු බිඳ වැටීම දෙස බැලීමේදී පළමු විකට්ටු දෙකම ලකුණු 7ක් වන විට බිඳ වැටුණා. දෙවන විකට්ටුව ලකුණු 62දී බිඳ වැටුණා. සිව්වන විකට්ටුව ලකුණු 72දීත් පස්වැන්න ලකුණු 74දීත් හයවැන්න ලකුණු 76දීත් හත්වැන්න ලකුණු 76දීත් අටවැන්න ලකුණු 79දීත් නවවැනි විකට්ටුව ලකුණු 95දීත් බිඳ වැටුණා. පන්දු යැවීමේදී මකෝ ජැන්සන් පන්දු වාර 3යි එක පන්දුවක් අවසානයේ ලකුණු 17ක් පමණ ලබා දෙමින් කඩළු 3ක් දවා ගැනීමට සමත් වුණා. යුෂ්වේන්ද්‍ර චහල් පන්දු වාර 4කදී ලකුණු 28ක් පමණ ලබා දෙමින් කඩළු 4ක් දවා ගැනීමට සමත් වුණා. මේ අනුව තරඟාවලියට අදාළව නවතම ප්‍රසාද ලකුණු සටහනේ පංජාබ් කණ්ඩායම සිව්වන ස්ථානයේ පසුවනවා. කොල්කතා කණ්ඩායම පසුවන්නේ 6වන ස්ථානයේ. පළමු ස්ථානයේ ගුජරාට් කණ්ඩායමත්, දෙවන ස්ථානයේ දිල්ලි කණ්ඩායමත්, දෙවන ස්ථානයේ RCB කණ්ඩායමත්, පස්වන ස්ථානයේ ලක්නව් කණ්ඩායමත්, හත්වන ස්ථානයේ මුම්බයි ඉන්දියන් කණ්ඩායමත්, අටවන ස්ථානයේ රාජස්ථාන් කණ්ඩායමත්, නවවන ස්ථානයේ හයිදරාබාද් කණ්ඩායමත්, දහවන ස්ථානයේ චෙන්නයි කණ්ඩායමත් පසුවනවා. තරඟාවලියට අදාළව අද දිනේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ තරගයක් පමණි. තරගයේ පැවැත්වෙන්නේ දිල්ලි කණ්ඩායම සහ රාජස්ථාන් කණ්ඩායම අතරයි. එම තරගයේ මෙරට වේලාවෙන් රාත්‍රී 7:30ට පැවැත්වීමට නියමිතව ඇත. මේ වගේ අලුත් වන තොරතුරුත් එක්ක අප හා රැඳෙන්න ඔබට සුබ දවසක්.